ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දුම්බර මිටියාවට මැත්තෙන් ගලන මහවැලි ගඟට උළු ගඟ එකතු වන ස්ථානයට මඟ හදනවා. මහවැලි ගඟේ පතුම ස්ථානය එතකොට ගඟක් ඔයක් ගලනකොට ඒ දෙපැත්තට අපි කියන ගඟේ ඉවුරු දෙකක්. දැන් අපි ඉන්නේ මහවැලි ගඟේ වම් මේ පැත්ත අයිති වෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දෙනිගල කියන කන්ද තමයි මේ කන්දේ නම. එහා පැත්තෙන් තියෙන්නේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝලගල කියන කන්ද. මේ දෙනිගල කන්දත් බෝලගල කන්දත් කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයක් නුවර එළිය දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්ක දෙකේ එකට යා කරලා තමයි වික්ටෝරියා වේල්ල හදලා තියෙන්නේ. මේ වේල්ල ඉදි කරලා තිබෙන්නේ පිහිට කළුගල් පාසාන ස්තරයක් උඩ. මේ පිහිට කළුගල් පාසාන ස්තරය මේ පොළව යටට තියෙනවා මීටර් 237ක්. මීටර් 237ක් ගැඹුරට තියෙන පිහිට කළුගල් පාසාන ස්තරය මීටර් 25ක් පළලට මීටර් 25ක් ගැඹුරට හාරලා තියෙනවා වික්ටෝරියා වේල්ලේ අස්තිවාරම සඳහා. වේල්ලේ උස මීටර් 122ක්, දිග මීටර් 520ක්. දෙවක් ආරෝප කොන්ක්‍රීට් වේල්ලක්. डबल कर्वे आर्च कंक्रीट है මේ වේල්ල උස අතර තියෙන ආර්ච් එකක් ආරෝපයක් විදියට මේ වේල්ල දිග අතර තියෙන ආර්ච් එකක් ආරෝපයක් විදියට වික්ටෝරියා වේල්ලට කොන්ක්‍රීට් ඝන මීටර 4,80,000ක් වැය වෙලා තියෙනවා. ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමින් 437.04ක් වෙනවා. උපරිම ජල මට්ටමට ජලය පිරෙනකොට මේ ජලාශයේ ජලය ගබඩා කරන්න පුළුවන් ඝන මීටර දසලක්ෂ 722ක්. උපරිම ජල මට්ටමකින් ජලාශය විහිදී යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7ක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් පුරා පැතිරලා යනවා. අඟුරන්කිට, තලාතුවය, ගංගාවට පොර්ලි, මුල්ලසාලේ, තෙල්දෙණිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ටම වික්ටෝරියා ජලාශය අයත් වෙනවා. හැබැයි මේ වේල්ල මහා විස්මිත නිර්මාණයක්. ඒ වගේම මේ වේල්ලේ විශේෂත්වයක්. මේ වේල්ල තප්පරෙන් තප්පරයට වෙනස් වීමක් සිද්ධ වෙනවා. මේ වේල්ල ආරුක්කු දෙකක හැඩයකට කොන්ක්‍රීට් ඝන මීටර 4,80,000ක් වැය කරලා හැදුවට මේ වේල්ල ඇතුලේ කිස්ස තියෙනවා. මේ වේල්ල මේ පැත්තේ අයිනෙන් අපි අතුල් වුණොත් මේ කොන්ක්‍රීට් එක මැද්දෙන් අපිට ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙනවා. තව මීටර 16ක් පහතට බැස්සොත් ආයෙත් මේ විදිහටම යන්න පුළුවන්කම තියෙනවා. තවත් මීටර 16ක් පහතට බැස්සොත් ආයෙත් මේ විදිහටම යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ වේල්ල තත්ත්ව හතක් කියන්නේ ගැලරිස් හතක් තියෙනවා. මේ ගැලරිස් හතම සම්බන්ධ කරන්න පුළුවන් අත්තිවාරනේ මේ පැත්තෙන් පටන්ගෙන මේ කන්ද යටිම ගිහින් වතුරට යටින් අනිත් පැත්තෙන් උඩට වෙන්නත් පුළුවන්. වේල්ල උඩ ඉඳලා පහතට බහින්න පුළුවන්. වේල්ල අත්වාර මීටර 25. මීටර 122ක් උඩට එනකොට උඩට එන්න රෙඩියුස් වෙලා තියෙනවා මීටර 6ක් පළලට උඩ පාර. වික්ටෝරියා වේල්ලේ මේ උඩ පාරේ සහ මේ වේල්ල ඇතුලේ මිනිස්සු ඉන්නවා නම් 50000කට ඉන්න තරම් කිස්සු තියලා තියෙනවා. දෙවැනි විශේෂත්වය වෙනවා උපරිම ජල මට්ටමට ජලය පිරෙනකොට මේ මහා දෙවන්ත කොන්ක්‍රීට් වේල්ල මේ පහළ පැත්තට තල්ලු වෙනවා මූ වෙනවා මිලිමීටර් 68ක් උපරිම අවමේ මිලිමීටර් 30ක් මේ මධ්‍යස්ථ ගානක් ගත්තොත් විතර මේ වේල්ල එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක් නිසා කියනවා වික්ටෝරියා වේල්ල හන තියෙන කොන්ක්‍රීට් වේල්ලක් කියලා. තුන්වෙනි විශේෂත්වය තමයි වික්ටෝරියා වේල්ලේ උඩම තියෙන්නේ ස්වයංක්‍රීය විවෘත වෙන සොරව පටක් ඔටෝමැටිකලි යන ගේට්ටු පටක්. මේ එක සොරවුව මීටර් 12මාරක් පළල තියෙනවා මීටර් 9ක් උස තියෙනවා. මෙන්න මේ සොරවු ටික සවි කරලා තියෙන මේ කොලම්ස් ටිකට විතරමයි යකඩ පාවිච්චි කරන්නේ. මේ වේල්ලේ අනිකුත් කිසි ස්ථානයකට යකඩ දසනයක්වත් දැම්මේ නැහැ. හැබැයි මේ දාන හැම කොන්ක්‍රීට් එකක්ම අයිස් වතුරෙන් තමයි කොන්ක්‍රීට් දැම්මේ. අයිස් වතුරෙන් දාන කොන්ක්‍රීට් විනාඩි 3ක් ඇතුළතදී ඒ බ්ලොක් එකට ඒ කොටසට දානවා. මෙන්න මේකට පාවිච්චි කරා ඒගොඩ පැත්තේ කන්ද උඩ ඉඳලා මේ පැත්තේ කන්ද මේගොඩ නැගිටින පහළ පැත්තේ නිකන් තනි කේබල් එකක්. මේ කේබල් එක කියනවා බ්ලොන්ඩින් කේබල් එක. මේ කේබල් එකේ පොඩි කොටසක් තමයි මේ නැරඹීම සඳහා තියලා තියෙන්නේ. මෙන්න මේ කේබල් එකේ ගෙනියනකොට ටොන් 60කට වඩා අයිස් වතුරෙන් අන්න කොන්ක්‍රීට් කියුබික් මීටර් දෙකක් එකවර දෙනවා. මේ කියුබික් මීටර් දෙක විනාඩි 3ක් ඇතුළතින් ඒ ස්ථානට දාන්නත් ඕන අපෝසරයක් ගිහිල්ලා ගේන්න නැත්නම් පවුනොත් මේ කොන්ක්‍රීට් එක රිජෙක්ට් කරනවා ඉවත් කරලා දානවා. ඊළඟ කාර්යය වේල්ල එක්කම ඉස්සරහ පැත්තෙන් ගත්තොත් වතුර පුරවලා තියෙන පැත්තෙන් එහා පැත්තේ කන්ද දිග 15ක කොන්ක්‍රීට් ස්ලෝප් එකක් හදලා තියෙනවා. මේකේ පතුල ගත්තොත් මහවැලි ගඟේ පතුල ඉඳලා මීටර් 30ක් උඩින් නාස්තලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි වික්ටෝරියා විදුලි බලාගාරය ජලයේ ගෙනියන උමන් මඟ පටන් ගන්න. මේ ටනල් ඉන්ටේක් උමන් පිවිසුම
මේ ඔබගේ විස්කම්බේ මීටර 6.2ක්. අඩි 20යි අඟල් 4ක විස්කම්බයක්. කිලෝමීටර් 5.4ක්ම ගෝලවල තියෙන කන්ද යටින් පහකට යන තනි උමග ඒ පැත්තේ කන්දෙන් එළියට එනකොට මීටර 5.2ක් වෙනවා. මීටර 5.2 කොටස් 3කට බෙදෙනවා. විස්කම්බේ මීටර 3ක් තියෙන පෙන් ස්ටොක් ලයින් බටලයින් 3කට. මීටර 182ක් පත බෑවුමක් දිග විදුලි බලාගාරය ජලය ගෙනියනවා. වික්ටෝරියා විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර 3ක්. එක් ටර්බයින් යන්ත්‍රයකින් මෙගාවොට් 70ක්. 70 වැඩි කිරීම තුන 210ක්. අපේ රටේ ජාතික විදුලි පද්ධතියට වික්ටෝරියා ව්‍යාපාරයේ විතරක් දායක වන මෙගාවොට් 210ක විදුලියක්. ලංකාවේ ලොකුම ජල විදුලි බලාගාරය. දකුණු ආසියාවේ කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරපු ලොකුම වේල්ල වික්ටෝරියා වේල්ල බවට පත් වෙනවා. වික්ටෝරියා ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණු පහක් කරා ගමුකට. පළවෙනි කාරණය තමයි ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කිරීම. දෙවැනි කාරණය තමයි ජල විදුලිය නිෂ්පාදනය කිරීම. තුන්වෙනි කාරණය තමයි වේල්ලේ සිට ඉහළ ප්‍රදේශයේගේ ජල පරිභෝජනය. හතරවෙනි කාරණය තමයි මිරිදිය දීවර කර්මාන්තය නගා සිටුවීම. පස්වෙනි කාරණය තමයි ගම් වතුර පාලනය කිරීම. මෙන්න මේ කාර්යයන් පහ එක දිගටම සිද්ධ වෙන ව්‍යාපාරයක් වික්ටෝරියා ව්‍යාපාරය කියලා කියන්නේ. මේ කෘෂිකාර්මික කටයුතු සඳහා ගබඩා කරගත් ජලය උමන් මගක් දිග ගෙනහිල්ලා විදුලි නිෂ්පාදනය කරලා අපි එතනින් එළියට දෙන්නේ රන්දෙනිකල ජලාශයෙන් උඩම ජලය. රන්දෙනිකලම ජලය ගබඩා කරගෙන විදුලි නිෂ්පාදනය කරගෙන එතනින් එළියට දෙන ජලය අපි දෙනවා රන්තඹේ ජලාශයෙන් උඩම ජලය. රන්තඹේ ජලය ගබඩා කරගෙන විදුලි නිෂ්පාදනය කරගෙන එතනින් එළියට දෙන ජලය අපි මිනිපෙන් හරවනවා ලොක්දල්ලෝය කියන ජලාශය. ලොක්දල්ලෝ ජලාශයෙන් විශේෂිත වූ ඇල පද්ධතියක් දිගේ මේ මහා ජල කඳ ගෙනියනවා උල්ලිහිටිය රත්තිල කියන ජලාශය. මහවැලි සී කලාපේ මහියංගනේ ගිරාදුරු කෝට්ටේ දෙයත් කන්දේ අම්පාර. මහවැලි සී කලාපේ කුඹුරු හෙක්ටයාර් 22881කට ජලයේ සැපීමේ කටයුත්ත උල්ලිහිටිය රත්තිල ජලාශයෙන් සිදු කරනවා. ඊට පස්සේ උල්ලිහිටිය රත්තිල ජලාශය වල ආයෙත් උමගත් දිග ජලය ගෙනියනවා මාදුරුව ජලාශය. මහවැලි බී කලාපේ පොළොන්නරුව වැලි කන්ද මඩකල. මහවැලි බී කලාපේ කුඹුරු හෙක්ටයාර් 35000කට ජලයේ සැපීමේ කටයුත්ත මාදුරුව ජලාශයෙන් සිදු කරනවා. හතර මිරිදිය දීවර කටයුතු ගත්තොත් මේ ජලාශයේ මිරිදිය කටයුතු වලින් ජීවත් වෙන තුන් පවුල් 6900. හැබැයි ආරක්ෂක හේතුන් මත දීපේ සිට මීටර් 500ක් යන මිරිදිය කටයුතු කරන්න දෙන්නේ. මෙන්න මේ කොටස දැනට සී ප්ලේන් බාන්ට දීලා තියෙනවා. දැන් මේ වෙනකොට වික්ටෝරියා ජලාශ මිරිදිය කටයුතු වලින් ජීවත් වෙන පවුල් 3900. පස්වෙනි කාරණේ ගම් වතුර පාලනය. මේ වේල්ලේ උඩම තියෙන්නේ ස්වයංක්‍රීය විවෘත වෙන ස්වරෝව පටක්. ඔටෝමැටිකලි යන ගේට්ටු පටක්. මේ ස්වරෝව පියවරවල් 4කට විවෘත වෙනවා. පළවෙනි ස්ටෙප් එක සෙන්ටිමීටර 70ක් උඩට රැඳෙනකොට ස්වරෝව දෙකකින් තප්පරයකට ඝන මීටර 300ක් ජලය මෙතනින් එළියට පෙළෙනවා. දෙවෙනි ස්ටෙප් එක මීටර 2.5ක් විවෘත වෙනවා. තුන්වෙනි ස්ටෙප් එක මීටර 5.5ක් විවෘත වෙනවා. හතරවෙනි ස්ටෙප් එක මීටර 7.5 ගාන ගේට්ටු 8ම විවෘත වෙනකොට තප්පරයකට ඝන මීටර 7900ක් වික්ටෝරියා ජලාශය පිටකට ඕනෑම ගම් වතුර පාලනය කිරීමේ හැකියාව වික්ටෝරියා වේල්ලේ ස්වයංක්‍රීය ස්වරෝව වලට හැකියාව තියෙනවා. ඊට අමතරව මේ වේල්ලේ පතුලෙන්ම තියලා තියෙන සතු පාට තියෙන ගම්මුර දෙකක් උඩ අතර හරවලා හදලා. මෙන්න මේ දෙක හදලා තියෙන මේ ස්වරෝව දෙක සුවිශේෂී. මොකද මේ ස්වරෝව දෙක හදලා තියෙන්නේ මේ ජලාශයේ අණු සීතල කියලා දෙකේ මොහොමඩ දැම්පත් වුණොත් දෙකක් ක්‍රම වේදයක් නැහැ. මෙන්න මේ ස්වරෝව දෙක විවෘත කරොත් තප්පරයකට ඝන මීටර 760ක් ජලය පිට වෙනවා. හැබැයි උඩරිම ජල මට්ටම තියෙන ඉඳලා මේ ස්වරෝව දෙක විවෘත කරොත් මීටර 80ක් වතුර මාදයක් වගේ වෙන බේස් මාද තැන්ද වැටෙනකොට ජලාශය පැත්තේ කිලෝමීටර 4ක් ඈත ඉඳලා තියෙන මොහොමඩ සම්පූර්ණ ගෙදර දෙන්නේ. දැන් අපි මේ ස්වරෝව දෙක විවෘත කරන ප්‍රධාන අරමුණු පළවෙනි මේක ජලාශය රොම්මාලි වටි. දෙවෙනි කාරණේ වේල්ලේ සිට විදුලි බලාගාර දක්වා මේ ස්වභාවිකව ගලාගෙන ගිය වස්තුන්ගේ දැන් වස්තු බිඳුවක්වත් නැහැ. ඒතරම මොකදදිග ගිහින් විදුලි නිෂ්පාදන කටයුතු කරනවා. මෙන්න මේ ස්වභාවික ගඟේ දැන් වතුර නොයන නිසා මේ තැනින් තැන තියෙන වලවල් වල වතුර එකතු වෙලා මඳුරු බොහොම තවට දෙන්නේ තරජනයි. තුන්වෙනි කාරණේ වික්ටෝරියා රන්දනිකල හෙක්ටයාර් 42000ක අබේ භූමිය. මේ සත්තුන්ගේ අවශ්‍යතාවය සඳහා ජලය නිදහස් කළ යුතුයි. මෙන්න මේ කරුණු තුනම ගැන හිතලා වික්ටෝරියා ව්‍යාපාරේ වාරේ ඉන්න ප්‍රධානම ඉංජිනේරුතුමාට නීතියානුකූලව බලය පැවැදෙනවා මාස 3කට විනාඩි 15ක විතර. මගේ අභිමතයේ පරිදි මා නම් කරන යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් හෝ කාර්මික නිලධාරි මහත්තුන්ගේ අධීක්ෂණය යටතේ කටයුතු කරන 1980 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනතුමා සහ එංගලන්තයේ විදේශ කටයුතු ඇමති නීල් මාටින් කියන ජාතික මහතාගේ පැමිණීමෙන් වික්ටෝරියා ව්‍යාපාරයේ ආරම්භ කිරීම කටයුතු කරනවා. හැබැයි මාස 3කදී මේකේ සක්ෂතා අධ්‍යයන වාර්තා එංගලන්තයට දෙනවා.
දෙන උද එංගලන්තය අගමැති මාර්ගරට් තැචියර් මැතිණිය කියනවා මිලියන 8900ක ආදායයක් දෙන එංගලන්ත පාර්ලිමේන්තුවේ විපක්ෂයට විරුද්ධයි. ඇයි කියලා අහුවා කියන නිදහස් කරගත්ත රටක මොකද අපි නිකන් කපිනේ. හැබැයි දාමිසානායක මැතිතුමාට මාර්ගරට් තැචියර් මැතිණිය කතා කරන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ තහවුරු වෙන කතාවක් එංගලන්ත පාර්ලිමේන්තුවේ ඉස්සරහ. දාමිසානායක අමාත්‍යවරයා එංගලන්ත පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා 1815 සිට 1948 දක්වාම ඉංග්‍රීසියෙන් තමයි ලංකාව පාලනය කරේ. මෙන්න මේ කාලෙදී තමයි ලංකාවේ තුන රන් රිදී මුතු මැණික් ඇත්තල සියල්ල ගෙනිච්චේ. මෙන්න මේවට විලව් වෙන්න වෙන බෑග් එකක් සලකලා. මහා වික්ටෝරියා හදන්න කොච්චර මුදලක් යනවා. ගාන්ධිතුමා මහත්ම බය නැති කියන මිලියන 12000ක් යනවා. පක්ෂපාත ජාති ආගම් කුල ભેදයෙන් මිලියන 12000ක් දෙන්න එකඟ වෙනකොට එලිසබෙත් මහරජන කියනවා එහෙනම් මම ගිහිල්ලා බලන්න. එංගලන්ත දෙවන එලිසබෙත් රජින 1981 දාවෙනි මාසේ 21 වෙනිදා ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන්යාන බෝයින් 87 ගුවන්යානි කටුනායක ගුවන්තොටුපළ රජින ඇවිල්ලා දැස්සි අවුරුදු 4යි පහක්. එදා රැඳි කොළඹ නෑ. 22 වෙනිදා රජින කොළඹ විහාර මාදී යුද්ධ නගර සභාව පිටියේ නාපැල හිටවන්න එකතු වෙනවා. 23 වෙනිදා රජින කොළඹ ඉඳලා අනුරාධපුරයට කෝච්චියෙන් යනවා. හැබැයි මේ යනකොට රජය මොකද කරේ? හැම මීටර 100න් කියන දැම්ම එංගලන්ත කුඩියයි ලංකාවේ එංගලන්ත කියන කුඩි දාලා සැර. මේ යාවත් වෙන පාසල් සියල්ල දැනුවත් කරා ටයිම් ටේබල් එකේ. හැම ළඟම පොඩි දෙකක් එංගලන්ත කුඩියක් ආලංකාර. රජින කෝච්චිය යන වෙලාවට මේ ළමයින්ට කිව්වා මේ පොඩි දෙක මල්ල හයියෙන් කෑ ගන්න කියලා රජිනට ආදාර දෙන්නවා කියලා කියනවා. ඒ රජින සිංහල දැනක් හිටියේ නෑ. ගාමිසානක මහත්තයාට රජින අහන එක පාඩම මොනවද මේ ළමයි කියන්නේ. ගාමිසානක මහත්තයා එක පාඩම කරන ඔබතුමීගේ සම්ප්‍රාප්තිය සතුටට මේ කියන්නේ. ඉදා ඒ කෝච්චිය යනකොට මගේ වයස අවුරුදු 16. රජිනත් එක්ක ගිහම අපි අනුරාධපුරයට ගිහිල්ලා ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට ගියා, රූපාරාමයට ගියා, රුවන්වැලි සෑය ළඟට ගියා. ඊට පස්සේ අපි ගියා සමුත්තේගම නගරේ. සමුත්තේගම නගරේ කොළොස්පල එක්ක වන් පැත්තෙන් අදත් තියෙනවා රැජින ලව්ව විවෘත කරපු සමරු පළකේ එලිසබෙත් රැජින මාවත කියන. ජයගම් කියලා ඇලපොත් විවෘත කරා. ඊට පස්සේ අපි ගියා අවකන බුදු පිළිම ගාව. පැය සමහරක් එතන හිටියා. ඊට පස්සේ අපි ගියා කලාව සර්කිට් එකට. තවල් කෑන්දී ඔක්කොම ලෑස්ති කියලා ගියා 2:45ට අපි පිටත් වුණා නුවරට එන්න. නුවරට කොට රාත්‍රී 8යි. නුවර ස්විට් සටල් එක සූදානම් කළ රජිනට රජයේ ගාන විශේෂ පෙරහැරක් වෙනවා. වෙන සටල් එකේ රජිනව නැවැත්තුවා. 24 වෙනිදා උදේ 10:27ට වික්ටෝරියා වැඩිදුර රජින. එවිල්ලා කියනවා මිලියන 12000ක් නෙවෙයි මෙහා මුදලක් දෙන්නක් ගන්න. මාස 6න් 6ට දෙකේ බෝකස් රිපෝට් එක වැඩ විස්තරය. බකින්හෑම් මාලිගාවට ගාමිසානත් මහත්තයා. 1984 වෙනිදා වැඩ අවසන් වුණා. 84 අප්‍රේල් 7 වෙනිදා ජලාශයේ ජලයේ පිරිවීමේ කටයුතු කටයුතු සිදු කරා. මේකට සහභාගී වුණ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජයවර්ධනතුමා සහ එංගලන්තයේ මහ කොමසාරිස්තුමා තුමා සෝල පිරිසක් මේ කටයුතු සාය. අවුරුද්දක් පුරව ජලාශයේ 85 අප්‍රේල් 12 වෙනිදා එංගලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ගරට් තැචියර් මැතිණියගේ පැමිණීමේ ශ්‍රී ලංකා රජයේ විශේෂ භාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු ගාමිණී මැතිතුමාට මේ නිල වශයෙන් භාර දීමේ නිල උත්සවයේ වික්ටෝරියාවේ එල්ලමත් එදා මාර්ගරට් තැචියර්ගේ ප්‍රධාන දෙයක්. මාර්ගරට් තැචියර් මැතිණිය කියනවා මුදලුත් දුන්නා හදලත් දුන්නා දැන්වත් ගාමිණී මේක භාර ගන්න. ගාමිණී මහත්තයා භාර අරගෙන කියනවා මාර්ගරට් තැචියර් මැතිණියනි ඔබ අපට අප රටට ජාතියට මතු පරපුරට ජීවය ලබා දුන් සමාජය. ගාමිණී අපර දෙයකට කතාවක් කියනවා. හැබැයි මේ ඉදිකිරීම තාරවලෙන් 7000ක් සේවය කරා. ඒවා රාත්‍රියේ තප්පර 5ක් පතගෙන නැතිනේ. හැබැයි ඒකලෙන් ආපු මහත්තු එක දවසක් මට මතකයි 1980 දී අපි සියලු නැක තැනකට එකතු කරලා කිව්වා මේ 7000ක් වැඩ කරන ගින් අඩුම ගානේ 1200ක් විතර මැරෙයි. අනතුරු එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ 17 දෙනෙක් මේ ගියා. ඒ වගේම සුදු මහත්තු 3 දෙනෙක් මේ ගියා. තව අනතුරු ගොඩක් සිද්ධ වුණා. හැබැයි මෙන්න මේ නිසා දානසනායක මහත්මයා කරේ මාර්ගරට් තැචියර් ජයවර්ධන ජනාධිපතිතුමා ළඟ තියන සමස්ත ශ්‍රී ලාංකීය බිඳීමක් කරා. ඒ තමයි ලේ දහදිය ජීවිත. පරිත්‍යාගයෙන් ඉදිකන ලද වික්ටෝරියා ව්‍යාපාරේ නැරඹීමේදී දල්ලායි කරන්නේ. එහෙත් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පාසල් සහ විශ්වවිද්‍යාල දරුවන්ට මේ අධ්‍යයනය කිරීමට සුදුසු තැනක් හදලා දෙනවා. මේ ගාමිණී මැතිතුමාගේ ඉල්ලීම පරිදි තමයි අප කන්ට සියල්ල එකතු වෙලා දායක වෙලා ලක්ෂ 97ක් වෙනද තමයි වික්ටෝරියා නැරඹීමේ ස්ථානයේ පාසල හදලා. 1989 වෙනකොට මේකට වැය කරපු මිලියන 12000ක මුදල අපි ඉලෙක්ෂන් වලින් විතරක් වෙලා අවසන්. මේ මහා ජාතික සම්පත් ආරක්ෂා කරමින් නඩත්තු කරමින් පවත්වාගෙන යමින් මතු පරපුරට දායාද කරමින්